Hi guys. අපේ කලින් කරපු වත්කම් වල ආයෝජනයේ වීඩියෝ එකෙන් මම ඔයාලට පැහැදිලි කරා වත්කම් මොන වගේ වත්කම් වලද ආයෝජනය කරන්න පුළුවන් කියලා. අපි ඒකෙදි කතා කරා Tata Stock Exchange එකේ ඉන්වෙස්ට් කරන්න පුළුවන් කියලා. ඇයි ඔයාලා Tata Stock Exchange එකේ ඉන්වෙස්ට් කරන්න ඕනේ? මුලින්ම කියන්න ඕනේ මේ Tata ඉකොනොමි එක. ඉකොනොමි එකේ තියෙන ස්ටැබිලිටි එක, ඒකම පොලිටිකල් ස්ටැබිලිටි එක, ඒකම මේ නැචරල් ගෑස් වලින් එන ආදායමෙන් මේ රටේ තියෙන ඉකොනොමිකල් ස්ට්‍රෙන්ත් එක හොඳ ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. ඉතින් අපිට ඒ නිසා Tata Stock Exchange එකේ ඒ කියන්නේ රිස්ක් එක ගොඩක් වෙලාවට අඩුයි අපි ඉන්වෙස්ට් කරනකොට. ගොඩාක් Tata Exchange එකේ තියෙන කම්පනීස් ගත්තාම ගවර්න්මන්ට් බැක් කම්පනීස් උදාහරණයක් විදියට Tata Fuel, Tata Electricity and Water, Karama ඔයාලා දන්නවා ඒ හැම කම්පනි එකක්ම ගවර්න්මන්ට් බැක් වෙච්ච කම්පනීස්. ඉතින් ඒ ගවර්න්මන්ට් බැක් එකත් එක්ක තියෙන ස්ට්‍රෙන්ත් එක නිසා අපිට ගොඩක් රිස්ක් එක අඩුයි මේ Tata Stock Exchange එකේ ඉන්වෙස්ට් කරද්දී. මේ කම්පනීස් කොහොම වගේ ගොඩක් අපිට 80%ක් 90ක් වගේ කම්පනීස් හොඳටම ඩිවිඩන්ඩ්ස් ලාභාංශ පේ කරනවා. ඉතින් 50%ක් වගේ ඇවරේජ් එකක් ඒගොල්ලන්ගේ earnings වලින් ඒගොල්ලෝ ඩිවිඩන්ඩ්ස් පේ කරනවා ලාභාංශ ෂෙයා හෝල්ඩර්ස්ලට බෙදා හරිනවා. ඒක ඇත්තටම ග්ලෝබල් ස්ටෑන්ඩඩ් ග්ලෝබල් රේට් එකටත් වඩා ගොඩක් වැඩි. ඒ කියන්නේ ලංකාවෙත් ඩිවිඩන්ඩ් පේ කරනවට වැඩිය ලොකු පේ අවුට් එකක් Tata Stock Exchange එකේ තියෙන ස්ටොක්ස් උදාහරණයක් විදිහට QNB, Industries Tata ඒ වගේ blue chip companies market capitalization එක වැඩි ගොඩක් companies එතකොට Ooredoo, Vodafone, Tata Electricity and Water, Tata Fuel, Commercial Bank ඒ වගේ ඒ companies ඔක්කොම blue chip companies. ඒ කියන්නේ market capitalization එක ගොඩක් වැඩි stock market එකේ. ඉතින් එයාලා වැඩි ලාභාංශ ප්‍රමාණයක් shareholdersට බෙදා හරිනවා.